මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයාගෙන් අහනවා ප්‍රේතය මොන වගේ කර්මයක් නිසාද නුඹට මෙහෙම උපතක් ලැබුණේ කියලා අහනවා. එතකොට ඔහු කියනවා ස්වාමීනි මම බොහෝ කාලයකට පෙර මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච දඩේමේ ගිහිලා සත්තු මරමින් ජීවත් වෙච්ච වැද්දෙක් කියනවා. ඔහුගේ ජීවිතය ඔහු දවල් කාලේ රාත්‍රී කාලේ දෙකේම කරේ දඩයන් කරන එක. දවල් කාලෙත් යනවා දඩේමේ රාත්‍රී කාලෙත් ගිහිල්ලා සත්තු මරනවා. කවද්ද දවල්ද රෑද කියලා නෑ දවල් රෑ තිස්සෙම දඩේමේ යනවා. ඔහොම ඉන්නකොට කල්යාණ මිත්‍රයෙක් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලේ බුදුහාමුදුරන්ගේ බණහලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගෙන් බණහපු උපාසකෙක්. ඔහු හොයාගෙන ඇවිල්ලා කියනවා යහළුව නුඹ මහා පෞකාර ජීවිතයක් ගෙවන්නේ. නුඹ දවල් රෑ දෙකේම දඩේමේ යනවා සත්තු මරනවා. වෙන රස්සාවක් හොයාගනින් කියනවා. වෙන විදිහකට ජීවත් වෙන්න මේ කාටවත් හිංසා කරන්න එපා කියලා. එතකොට ඔහු පිළිගත්තේ නෑ කියනවා. ඔය අද ඉන්න මිනිස්සු වගේම තමයි කියන උඹලද කන්න දෙන්නේ. අපිට ඕන විදියට අපි ජීවත් වෙන්නේ. අපේ අමුදරුවන්ට කන්න බොන්න දෙන්නේ කවුද? අපිට ඕන හොඳින් හරි නරකින් හරි ජීවත් වෙන්න. ඉතින් ඕවා කිය හිටියා. ඔහොම ඉන්නකොට ආයෙමත් දවසක් මේ යාළුවා කල්යාණ මිත්‍රය ඇවිල්ලා කියනවා යහළුව නුඹ තාමත් අකුසල් දිගට කරනවා. අඩු ගානේ දවසම සිල් රකින්න බැයි නම් එක වරුවක්වත් සිල් රකින්න කියනවා. ඒ නිසා රාත්‍රී කාලෙවත් ඔය දඩේමේ අනේක නවත්තලා රාත්‍රී කාලෙටවත් සිල් රකින්න මං කියන දේවත් අහලා බලන්න කියන. එදා ඔහුට හිතෙනවා ඇත්ත නේනම් මේ මගේ යහපතට නෙමේ කියන්නේ. හැබැයි මට දවල් කාලේ නම් ඕක නවත්තන්න බෑ. දවල් කාලේ මං දඩේමේ යනවා. මං රාත්‍රී කාලේ සිල් රකින්නවා කියලා හිතාගත්තා. එහෙම හිතාගත්ත වගේම ඔහු රාත්‍රී කාලේ වෙනකොට දවල් තිස්සේ වනාන්තරයේ සත්තු මරන්න දඩේමේ යනවා. හවස් වෙනකොට ඇවිල්ලා ආයුධ ටික ඔක්කොම පැත්තක තියලා දැන් බුදුන් අඳිනවා. තුනුරුවන් ගුණ සිහි කරගන්න. පන්සිලුත් ගන්නවා. ඔහු අදිෂ්ඨානයක් ඇති කරගන්නවා අද රාත්‍රී කාලේ මං ප්‍රාණඝාතයක් කරන්නේ. මං හොරකම් කරන්නෙත් නෑ. මං වැරදි ජීවිත ගත කරන්නෙත් නෑ. මං කාටවත් බොරුවක් කියන්නෙත් නෑ. මං අද රාත්‍රී කාලේ මේ ශික්ෂාපද ටික රැක ගන්නවා කියලා රාත්‍රී කාලේ හොඳට සිල් රකින්නවා. රැට උපාසකයා. උදේ පේනකොට පාන්දර එළිය වැටෙනකොටම හිතනවා දැන් මං රැට සිල් රැක්කා. දවල් කාලේ නම් මට මේක බෑ. ගෙහිල්ලා ඉවර වෙලා අර සීල හිතෙන් අතහැරිය ආයුධ ටික ගත්ත දවල්ට ගියා දඩේ. දවල් තිස්සෙම දඩේමේ යනවා සත්තු මරනවා. රැට ඇවිල්ලා ආයුධ ටික පැත්තක තියලා සීල ගත්තා. ඕක තමයි කියනවා මං අවසාන කාලේ මගේ ජීවිතේ ගත කරපු විදිහ. ස්වාමීනි රාත්‍රී කාලේ පුරාම සිල් රැකපු පිනෙන් තමයි මට මේ රැට දිව්‍ය විමානයක් වගේ සැප සම්පත් පහළ වෙන්නේ. හැබැයි දවල් කාලේ පුරාම අකුසල් කරා ප්‍රාණඝාතයේ දුන සත්තු මැරුවා. ඒ අකුසලෙන් දවල් කාලේ පුරාම සත්තු මාව වට කරගෙන මගේ ශරීරේ මස් කඩාගෙන කනවා. මං විශාල දුකක් විඳිනවා කියු. එතකොට බලන්න තමන්ම කරපු පින්පව් වලට අනුව